යක් ලොකු බොසත් තාම නෑනේ. හොඳ සෙල්ලම මේක. මට පේන්නේ මහා එකා එන්න දෙන්නේ නැතුව. පා අමාරත් පහු වෙලා. එක්ක මාව දාන්න යන්න ඕනේ. දැන් නම් බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ. ආනික බන් දන්න ඕනේ ඉතින් ටයිම් පෙන්නම ඩයි ලවුල් වෙනවා කියලා. අපිටත් යන්න ඉතින් බස් එකක් තිබ්බනම් බොසව බර වෙන්න තිබ්බා. මට පේන්නේ ලොකු බොසා ඉන්න අදද්දිව මහා එකා මොකක් හරි බොර වෙන්න වැඩක් දෙන්න ඇති. ඕක තමයි මේ ඔක්කොම කරන්නේ. ෂේ ඕකට මොකක් හරි කරලා ලොකු බොසාව ඉක්මනට ගෙදරින් වැඩ පිළිවෙලක් සකස් කර ගන්න ඕනේ. නැත්නම් ඉතින් මට ලොකු බොසා ගැන හිතලා ඩික්ටේෂන් නැදෙනවා. මට හිතෙනවා ඔකගේ පුකා පලෙන්න ගිහින්. පුකා හැපුවනම් බල්ලක් තරම් ගෙදර යන්න හරි ගියේ නේ ඔක. හැබැයි හැපුවා වගේ නෙමෙයි ඉතින් ඊට පස්සේ මට ලොකු බොසා ආප්පයක්වත් තරම් දෙන්නේ නැති වෙයි. මොනා හිතනවත් දන්නේ නැහැ මාත් ඉතින්. හොම්බ ගහන මෙතෙන්. ලොකු බොසා ජොබ් එකක් තෝනේ ආප්පෙත් තෝනේ. ස්ට්‍රෙස් අප්පමයා ගැන හිතලා බැරි වෙයි දන්නේ ට්‍රාන්ස් එකක් දාන්නේ ගෙවල් ගාවට හදාගන්න. ඒ වුණොත් ලොකු බොසා බලලා එන්න පුළුවන් මට ගිහිල්ලා. අනික ලොකු බොසාට පුළුවන් නේ මාව බලලා යන්න ඇවිල්ලා. හැබැයි එහෙම වුණොත් නම් මට ආප්පයක් ගෙන්න ආයේ ටවුන් එකට යන්න වෙනවා. එතකොට මට බඩේ පාරව දිනවා. දැන් නම් මොලේට සමනල් ගෙඩේ වැටිලා තියෙන්නේ.